ඒ කියන්නේ අර ඕගොල්ලෝ සමහරක් විට මේ ඔයාලා සමහරක් විට අත්විඳලා ඇති නැත්නම් වෙන මිනිස්සු කියනවා ඇහිලා ඇති මේ වතුර මලකඩ රහයි කියලා වගේම වතුර බීලා කියනවා. දැන් උන්ගෙන් ඇහුවොත් උඹලා මලකඩ කාලා තියෙනවද කියලා. ඒ කියන්නේ මලකඩ කාලා තියෙනවද කියන උන් යකඩ උන් මලකඩ කාලා නෙමෙයි. මලකඩ අරන් හපලා කාලා. මං කියන්නේ හරිද? එහෙම කාලා තියෙනවද උන් ඇහුවා. එහෙම කාලත් නැහැ. හැබැයි උන් ගේමේ කියනවා මේ වතුර මලකඩ රහයි කියලා. ඒ උන්ට එහෙම හිතනවා බොරුවක් නෙමෙයි කියන්නේ. උන්ට එහෙම හිතනවා. ඕගොල්ලොත් කියලා සමහරක් කරේ මේ වතුර මලකඩ රහින් කියලා. ඕගොල්ලොත් එහෙම මලකඩ වල රහ දන්නේ නැහැ. හැබැයි එහෙම කියනවා. අර වතුර ඇත්තටම කොහොමද මේ මලකඩ රහයි කියන්නේ මිනිස්සු? මොකක්ද එතන මෙකනිසම් එක? Fe2+ තියෙන හින්දා තමයි. ඒත් ඉතින් අපි Fe2+ ගේ රහ එහෙම මලකඩ රහ කියන්නේ දන්නේ නැහැ. අපි එහෙම මලකඩ කකා බිබී ගිහිල්ලා නැහැ තාම. කොහොමද ඉතින් දන්නේ? උතන වෙන වෙන සිද්ධියක්. හරිද? ඒ කියන්නේ අපේ මොළයට හෙන ට්‍රැක් හරි හිටපු ගමන් ඒ කියන්නේ ස්නායු වල බට්ට අවුල් ටිකක් තියෙනවා මේ ඇඟ හැදිලා තියෙන ඉදි කරන්න දෙන්නේ නැහැ හැමෝගෙම මේව තමයි. ඒ කියන්නේ ඒක හොඳක් තියෙනවා නරකක් තියෙනවා. දැන් සමහරක් සංවේදන මොලෙන් රීඩ් කරන්නේ වැරදිවට. දැන් උදාහරණයකට තියෙනවා මේ රිෆර්ඩ් පේන් කියලා සංසිද්ධියක්. රිෆර්ඩ් පේන් කියන්නේ වේදනාව හරිනම් දැනෙන්න ඕන එක තැනක දැනෙන්නේ වෙන තැනක. එහෙම එකක්. ඒ කියන්නේ සමහරක් දැන් හිතන්නකෝ එක ස්නායුවක් තියෙනවා මේක මේ කියන තරම්ම මේක සරල නෑ ටිකක් මීට වඩා කොම්ප්ලිකේටඩ් නමුත් අර ආසන්නව කියනවා නම් ඒ ලෙවල් මට්ටමේදී මෙහෙම කෙනෙකුට තේරුම් කරන්න පුළුවන් විදිහට අර ලොකුට ඒක ඉගෙනගෙන නැති කෙනෙකුට ඒ ස්නායුවක් තියෙනවා ඒ ස්නායුව එකම ස්නායුවේ ගමන් මාර්ගයෙන්ම කොටසකින් උරහිසේ මෙතෙන්ද මේ ආවේග ගන්නවා. එතනින් සෙන්සේෂන් මොන සංවේදන ගන්නවා එතනින්. උරහිසේ ෂෝල්ඩර් ටිප් එකකින් කියලා කියන්නේ උරහිසේ අර මුදුන වගේ තියෙන එතනින්. ඊට පස්සේ ඒ ස්නායුවේම අගහරියෙන් තමයි අර මහා ප්‍රාචීර කියලා එකක් තියෙන්නේ හුස්ම ගන්න වැඩ වලට ඕන වෙන ඩයෆ්‍රම් එක කියලා කියනවා. ඒකටත් මේ ඒකිනුත් සෙන්සේෂන්ස් ගන්න ඒකිනුත් සංවේදන ගන්න ඒ ස්නායුවේම පල්ලෙහා හරිය කොටස. දැන් හිතන්නකෝ මේ සමහරක් වෙලාවට මහා ප්‍රාචීරයේ අවුල් වලට උරහිස රිදෙනවා. ඒ කියන්නේ මහා ප්‍රාචීරයේ මොකක් හරි ඉරිටේෂන් එකක් වෙලා මොකක් හරි එතන ඩැමේජ් එකක් වෙලා. දැන් ඒකත් එක එන කෙමිකල්ස් තියෙනවා. ඒ කෙමිකල්ස් වලින් ස්නායු ආවේග ට්‍රිගර් කරනවා. ඒක ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් විදිහට උඩට එනවා මොලේට. අන්තිමට බැලුවම මේ සියලු දේ ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් විතරනේ ඔය කොච්චර මේවා කිව්වත්. ඒතකොට එහෙම කරන්ට් එකක් එනවා. ඒ කරන්ට් එක උඩට ඇවිල්ලා දැන් මොලේට එනවා. මොලේට දැනෙනවා වේදනාවක් රිදිල්ලක් අර හිමින් තියෙනවා. කොහෙන්ද මේ ස්නායුවේ පාරෙන් තමයි යාවේ. ඒක උඹලා කවුරු වෙන්න පුළුවන්ද කියලා. ඔය කියන මහා ප්‍රාචීර වෙන්න මේ දන්නද මහා ප්‍රාචීර කොහෙද බා රිදෙන්නේ මම කියන්නේ නිකන් හරියට මොලේ සෛලවල සංවාදයක් මම මේ කියන්නේ ඒක කියන මහා ප්‍රාචීරයෙන් වෙන්න බෑ අනිත් මහා ප්‍රාචීර රිදෙනවෑ ඒක දැන් උන් කතා කරන්නේ දැන් ඇත්තටම උඹලා කවුරුත් අහලා තියෙන මේ මගේ මහා ප්‍රාචීරය පොඩ්ඩක් රිදෙනවා වගේ එහෙම කියන මිනිස්සු ඉන්නවද නෑනේ මහා ප්‍රාචීර කියන්නේ සාමාන්‍යයෙන් රිදෙන තැනක් නෙවෙයිනේ ගොඩක් මිනිස්සුන්ගේ ජීවිතේ පටන් ගත්තා ඉඳන් මැරෙනකම්ම මහා ප්‍රාචීර රිදිලා නෑ කවදාවත් හරිද ඒතර මොලේට කිසිම පුරුද්දක් නෑ මහා ප්‍රාචීර රිදිලා මොලේ මල්නවා ඒ හරියෙන් එනවා මහා ප්‍රාචීර්ය වෙන්න නම් බෑ උරහිත වෙන්න ඇති කියලා ඌ අපිට ඉන්න බැරි වෙන්න මේ වේදනාවක් හදනවා මේව ඇහුවම තේරෙන්නේ නැති වේදනාව කොච්චර බොරුද කියලා හරි ඒ කියන්නේ ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක මත සමහරක් මිනිස්සුන්ට පුළුවන් එහෙම වේදනාව කියන එක ඉග්නෝර් කරලා ඉන්න ඇත්තට ඉතින් අපි බාම් ගානවා තවනවා උරහිසට ෆුල් ආතල් එකක් දෙනවා උරහිසට කිසිම ප්‍රශ්නයක් නැහැ සම්පූර්ණ ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් ඒක ඇත්තටම එහෙම වෙන දෙයක් ඈ ඒ කියන්නේ දැන් ඇබ්ඩොමිනල් සර්ජරි එකකට පස්සේ බඩේ මොනවා හරි කපලා අනම් මනම් හදලා ආයේ මහලා සර්ජරි එකකට පස්සේ ඔපරේෂන් එකක් කරපු ගමන් බහුවදා ගෙදර යවන්නේ නැහැ න්යාව තියාගෙන ටික දවසක් මොනිටර් කරනවා ඒ අවශ්‍ය තත්ත්ව ටිකට සාමාන්‍යයෙන් එළියට යන හොස්පිටලෙන් එළියට සාමාන්‍ය මිනිස්සෙක් විදිහට දාන්න පුළුවන් මට්ටමට මෙයා සුදුසුයිද නැත්නම් ගෙදර ගිහිල්ලා හරි තියන්න පුළුවන් මට්ටමට සුදුසුයිද කියලා යම් කාලයක් මොනිටර් කරනවනේ ඒ මොනිටර් කරන ප්‍රොසෙස් එකේදී දැන් හිතන්නකෝ එහෙම බඩේ සර්ජරියක් කරලා පේෂන්ට් කෙනෙක් ආවොත් එහෙම මේ ඔය නර්ස්ලාට තමයි ගොඩක් කරලා කියන්නේ මේ මොකද්ද ඔපරේෂන් එක කරපු දැන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ උරහිස රිදෙනවනේ බාම් මොකුත් නැද්ද අහනවා හරි ඉවරයි වහාම ක්‍රියාත්මක වෙන පරිදි කෝල් එකක් දෙන්න ඕනේ මේ වෙලාවේ ඔන් කෝල් ඉන්න ડોක්ටර්ට එන්න ඕන ගොඩක් වෙලාවට ඒක ගොඩක් වෙලාවට ආයමත් සර්ජරි එක ඕපන් කරන්න වෙන්න ඉඩ තියෙනවා මොකද ඒකේ තේරුම තමයි දැන් බඩේ මොකක් හරි සර්ජරි එකක් කරද්දී බඩයි උඩ තියෙන අර ශ්වසන පද්ධතියට අදාළයි වෙනහැල් තියෙන එකයි වෙන් කරන එක වගේ නෙවෙයි මහා ප්‍රාචීනික වෙන්නේ. ඒතර ඔය අතරමැද කරනකොට මොකක් හරි වැදිලා හරි මොකක් හරි දෙයක් වෙලා ඩයෆ්‍රම් එකට මේ මහා ප්‍රාචීනයට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒතර මේ ඩැමේජ් එක මොලෙන් ගන්න උරහිසේ රිදිල්ලක් විදියට. ඒතර බඩේ මොකක් හරි සර්ජරියක් කරපෙකේ උරහිසේ රිදෙනවා කියන්නේ හරි ටොපිය සෙට් වෙලා ආයේ කපලා මොකක් හරි ගහදන්න වෙනවා. හරි. එහෙම තමයි තියෙන්නේ. ඒ හින්දා මේ අර ඒ වගේ තියෙනවා. එතකොට ස්නායු වලට පොඩි පැටලෙන තැන් තියෙනවා. කියන්නේ දැන් අර දන හිසෙන් පහල කකුල කපපු මිනිස්සු එහෙම ඉන්නවනේ මොනවා හරි මේ කරදරයක් වෙලා යුද්ධ කාලේ එහෙම ගොඩක් තියෙනනේ කකුල කැපිලා දැන් දන හිසෙන් පහල යන්නේ නැහැ.
ඒ මිනිස්සුන්ගේ සමහරක් වලට ඒ මිනිස්සුන්ට දැනෙනවා විලුඹ කසනවා වගේ. හරි ඒ කකුලෙන්. හරි විලුඹවත් නැහැ. කසන්න යද්දි තමයි තේරෙන්නේ නැහැ නේ මොකුත් මෙතන කියන. හරි. ඒ කියන්නේ එහෙම hina වෙන්න හොඳ දේවල් නෙමෙයි. ඒකට එහෙම තියෙනවා. ඒ කියන්නේ එතනත් වෙන්නේ ස්නායු ආවේගය ඔළුවට යනකොට ඒ එන තැන දැන් කලින් තිබුණේ නැහනේ. දැන් දන හිසට පහලින් කැපිලා කැපුම් පෘෂ්ඨයක් තිබුණේ නැහනේ කලින්. ඊට පහලින් කකුල තිබ්බනේ පල්ලෙහාට. ඒතර අර හරියේ මොකක් හරි වේදනාවක් ඔළුව අයිඩෙන්ටිෆයි කරගන්නේ කකුලේ පල් සාමාන්‍යයෙන් ඉතින් වැඩිපුර රිදෙන දැනෙන තැන් ඉතින් විලුඹ වගේ ඔය යටිපතුල් වල හිමින් එහෙ වේදනාවල් විදිහට තමයි ඒව මොලෙන් අයිඩෙන්ටිෆයි කරගන්නේ. මොලේ මොකද අරම තැන කලින් ඇඟේ තිබ්බේ නැහැ. දන හිසෙන් කැපුවට පස්සේ ඉතුරු වෙන කැපුම් පෘෂ්ඨයක් තියෙන්නේ. එහෙම එකක් ඇඟේ තිබ්බේ නැහනේ කලින්. මොලේ කොහොමද එහෙන් එන වේදනාවල් දන්නේ? මොලේ බලන පල්ලෑරියෙන් මොකක් කර රිදෙනවා දන හිසට පහලින් ෂුවර් කියලා. එහෙනම් විලුඹ තමයි ෂුවර් එකට කියලා. ඒ වගේ මේව කරනවා. අර එහෙම අර මේ පොඩ්ඩක් අර එහෙම මාරු වෙන අවස්ථා තියෙනවා. දැන් ඕකම තමයි අතන වෙන්නේ. දැන් අපි මලකඩ වල රස දන්නේ ඇත්ත. හැබැයි අපි මලකඩ කාලා තියෙන තැන් වල ඉඳලා තියෙනවනේ. ඒ කියන්නේ මලකඩ කාපු වාහන ගාව ඔය තියෙන්නේ මත ඇරලා දාපු ගොඩ නැගිලි කෝච්චි පෙට්ටි දි รา පත් වෙච්ච ඒවා ඕවල අපි ඉඳලා තියෙනවා. ඒත් ඒවත් එක්ක මේ මලකඩ කාපු තැන් වල සිටීමත් එක්ක මේ මලකඩ වලට ආවේනික යම් සුවඳක් තියෙනවා. ඒක මහා ලොකු සුවඳක් නෙවෙයි. නමුත් ඔයාලා නිකන් තේරලා දෙන්න දි รา පත් වෙන යකඩ ගොඩක් ගාව තියෙනවා. 아무තු ආවේනික පොඩි සුවඳක් තියෙනවා. ඒ සුවඳට අපේ මොලේ පුරුදුයි. සුවඳ අපි දන්නවා මලකඩ ඒක අපි හිතාමතා අයිඩෙන්ටිෆයි කරන්නේ නැති වුණාට මේ තියෙන්නේ මලකඩ සුවඳ කියලා අපි අයිඩෙන්ටිෆයි කරන්නේ නැති වුණාට අර චේතනාවක් සහිතව හිතලා අපි ඒක කරලා නැති වුණාට මොලේට ඒක තේරිලා තියෙන්නේ මලකඩ කාපු තැන්වලදී මෙහෙම සුවඳක් දැනෙනවා. ඒක මොලේට තේරිලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දැන් ඔන්න අපි අර යකඩ සහිත වතුර බොනවනේ. වතුර බොනකොට ළමයි කොහොමත් ඒකේ සුවඳත් අපිට දැනෙනවනේ. ඒ කියන්නේ වතුරේ නහය වහගෙන වතුර බොන්නේ නැහනේ. නහය වහගෙන බිව්වත් දන්නවනේ අර මේ හරියදී නහයට එන නහයෙන් එන බටලයින් එකයි කටෙන් එන බටලයින් එකයි දෙකම එක තැනක හන්දියක මුණ ගහනවනේ මෙතන. එතනින් හරි උඩට යනවා ඕක. ඒත් අපිට මේ සුවඳ දැනෙනවා. එතකොට මොලේට මතක් වෙනවා මලකඩ කියලා නේද? ඒ කියන්නේ වතුර බිබී ඉන්නවා. මේ ගෙදර තමන්ගේ කාමරේ වතුර බිබී ඉන්නවා. මලකඩ මතක් වෙනවා මොලේට. මොලේ බලන මොකද මේ මලකඩ මතක් වෙන්නේ කියලා. හරි. මලකඩ මතක් වෙලා තියෙන්නේ ඇයි? අර වතුර එකේ යකඩ තියෙනවා. යකඩ වල සුවඳ මොලේට දැනෙලා තියෙනවා. දැන් මේ යකඩ සුවඳ දැනෙනකොට මොලේ ඒක හරියට අයිඩෙන්ටිෆයි කරන්න නැති වුණාට ඒකත් එක මලකඩ මතක් වෙනවා. අර අපිට සමහරක් දේවල් තියෙන්නේ මේ දේවල් එක්ක නිකන් මෙමරිස් එන්නේ. ඒ ආවේනික රහවල් සුවඳවල අනම්මනම් ඒ වගේ මලකඩ මතක් වෙනවා. මොලේ බලන මොකද මේ මූට මලකඩ මතක් වෙලා කාලෙකින් කියලා. ඊට පස්සේ බලමු මොකද්ද කරමින් ඉන්නේ කියලා. මූ වතුර බොමින් ඉන්නේ. වතුර බොනවා මලකඩ මතක් වෙනවා. දැන් ওই දෙක මැච් කරන්න උත්සාහ කරනවා. බොනකොට ඉතින් රස දැනෙන එකනේ වෙන්නේ. එහෙනම් මේ වතුර එක මලකඩ රහයි කියලා සිග්නල් එකක් තමයි අපි අනිත් පැත්තට හිතාගන්නේ හරිද කියන්නේ. ඒ කියන්නේ මොලේ හිතන්නේ නැනේ වතුර බොනවා වතුරේ සුවඳ දැනෙනවා ඒ හින්දාම ඒක දුර වැඩින්නේ. වතුර බොනකොට රසනේ දැනෙන්න ඕනේ. බොනකොට සුවඳ දැනෙන්නේ නැන්නේ. රසනේ දැනෙන්නේ. කියන්නේ එහෙමනේ යන්නේ බොන එක දිවත් එක්ක සම්බන්ධ වෙලා සිද්ධ වෙන දෙයක්. එහෙනම් මේ රස එහෙනම් මලකඩ වල රස කියලා තමයි අපි අනිත් පැත්තට ඒක පැටලිලා එළියට එන්නේ. එහෙම නැත්තම් ජීවිතේටවත් මලකඩ හපලා කාලා නැති වූ. එහෙම වතුර මලකඩ රහයි කියන්නේ දෙයක් නැහැ. කොහොමද කියනවා? ඔය ඉතින් ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට ගියෝතින් බයෝ කරලා ළමයෙකුට සාමේ ඒ අර ඒක මම නිතරම කියන එකක් ඇයි ඕගොල්ලෝගේ මේ දැන් අර මම කලිනුත් කිව්වේ මේ ඉගෙන ගන්න කිසිම දෙයක් අපේ ජීවිතේට හදමහකට වැඩක් වෙන්නේ නැහැ ඉස්සරහට. ඒක තමයි මේ A level ඉගෙන ගන්න එක ළමයින්ට ඉගෙන ගන්න එකත් එක එපා වෙන්න හේතුව. මෙතනින් ඉස්සරහට ගිහිල්ලා ඕගොල්ලෝ කැම්පස් එකේ ඉගෙන ගන්න වෘත්තිමය අධ්‍යාපනය. ඒක මේ වගේ අපි ඉගෙන ගන්න දේ ඇයි ඉගෙන ගන්න කියලා නොදන්න විදිහ එකක් නෙවෙයි. මේ ඉගෙන ගන්න ඕන එකක් මාස 8යි ආයෙ වැඩක් වෙන්නේ නැහනේ. ආයෙ සයි එකක් කරොත් වැඩක් වෙන්න පුළුවන්. මේ එහෙම නැත්නම් වැඩක් වෙන්නේ නැහනේ. එතකොට අරවා එහෙම නෙමෙයි. ඔයා කැම්පස් එකට ගිහලා ඉගෙන ගන්නේ ඔයාගේ ඊළඟ අවුරුදු 5කින් හරි 6කින් හරි ඔයා අනාගතේ ජීවත් වෙන වෘත්තියට ඕන කරන දේවල්. ඔයා දන්නවා ඇයි මේවා ඉගෙන ගන්න කියලා. ඔයා දන්නවා මේ ඉගෙන ගන්න හැම එකක්ම යම් දවසක ප්‍රායෝගිකව ඔයාට ඕන වෙනවා කියලා. ඒ ඉගෙන ගැනීම මං කියන්නේ ලේසි කියලා නෙමෙයි. මම කියන්නේ A level අමාරුයි කැම්පස් ලේසි නෙමෙයි. දෙකම එක හා සමානව අමාරුයි. හැබැයි අරකේ අපි කරන දෙයට හේතුවක් තියෙනවා. අපිට පොයින්ට් එකක් තියෙනවා. අපිට ඒක ඉන්ට්‍රස්ටිං. දැන් මෙහෙම කියද්දි සමහරක් ළමයින්ට තේරෙනවා ඇති මම කියන කාරණා. ඒ කියන්නේ මේ ඕවා ඉගෙන ගනිමින් අපිට ඉන්න තියෙනවා නම් මරුනේ. ඒ කියන්නේ අපි ඒකත් එක්ක නම් ගනුදෙනු කරන්නේ ඒක ඇත්තටම මේ සංයෝගවල පාඩවල ඉගෙන ගන්නවට වඩා මාර ඉන්ට්‍රස්ටිං දෙයක් නේ. ඒවා දන්න මිනිහෙක් වෙනවා කියන එක මම කියන්නේ. බහුතරයක් මිනිස්සු නොදන්න ඒ වගේ අපිට අදාළ ෆීල්ඩ් එක දේවල් ස්පෙෂලායිස්ඩ් වෙලා තියෙනවා කියන්නේ. ඒක හිනා ඉන්ට්‍රස්ටිං ළම. අර වැඩේ කියන්නේ A level කාලේ මේ ඉගෙන ගන්න එකේ කිසිම එහෙම ආකර්ෂණීය භාවයක් නැහැ. ඒකයි අපිට මේ ඇඩ් පෙන්න හින බොරු ආකර්ෂණයක් හදන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ආසාවෙන් ඉගෙන ගන්න දැනට කන්වර්ට් කරන්න අපි ඇඩ් පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ මේක ආසාවෙන් ඉගෙන ගන්න බෑ. මොකක් හරි ක්‍රමයක් හදලා තමයි ඒක කරවන්න වෙන්නේ එහෙම. ඒක නෙමෙයි කරන්නේ. අරක එහෙම නෑ. ඒක සමහරක් යෝගදී දැනට ඉගෙන ගන්න එක තිත්ත වෙලා ඉන්නේ. මේ ඉගෙන ගැනීම වෘත්තිමය අධ්‍යාපනයක් කියන එක ඊට වඩා වෙනස්. ඒක එතනදී තේරෙයි. කොහොම හරි මේ කාලේ පාස් කරගන්න. හරි.